ඕගොල්ලන්ට දකින්නට ලැබෙන්නට ඇතේ පහුගිය දවස්වල මේ මාසයේම ජූනි මාසයේම රජය විසින් ස්ථාපනය කරන්නට යෙදුණු අලුතෙන් ඒ ජාතික ණය සුරැකුම් ආයතනය National Credit Guarantee Institution එක හරහාත් මීට අමතරව ඇප නැතිව ණය ලබා ගැනීමට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මේ තුලින් මේ දක්වා රුපියල් මිලියන 650කට ආසන්න ප්‍රමාණයකට ඇප රහිතව ණය ලබා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කියවෙන්නේ එකින් එක රජය විසින් ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කරගෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසගෙන ඉදිරියට යන ගමනක් පිළිබඳව තමයි මේ තුලින් පැහැදිලිවම දැක්වෙන්නේ. රජය වචනයට පමණක් සීමා කරනවා වෙනුවට ක්‍රියාවෙන් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසලා තියෙනවා. අපි කියන්නේ දැන් හරි මේ දිනය අවසාන වෙලා තියෙන්න පුළුවන්. මේ සියලුම ප්‍රතිලාභ ලබා ගන්නට හැකියාව නැතත් දැන් හරි අපහසුතාවයට පත්වෙච්ච ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් බැංකු පද්ධතියට සම්බන්ධ වෙලා බලන්න. මේන් පිට ක්‍රමවේදයන්ට තියෙන ක්‍රමවේදයන්ට අනුව බැංකුව ඔයගලන්ට අවශ්‍ය කරන ව්‍යාපාරිකයන්ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලස්වන්නට සූදානමින් ඉන්නවා. මේ රාමුවට පිටින් ඒගොල්ලන්ගේ දැනට තියෙන බලතල සහ ඒ අදාළ කරන නීති රාමුවන්ට යටත්ව. ඒ අනුව පෙනියන්නේ පැහැදිලිවම රජය ඊටාම සුදුසු අවස්ථාවේදී කඩිනමින් මැදිහත් වෙලා අවශ්‍ය කරන සහන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීලා තියෙනවා. genuine businesses genuinely ගැටලුවට මැදිහත් වෙච්ච ව්‍යාපාරිකයෝ බැංකුවලට ඇවිල්ලා මේකෙන් ප්‍රතිලාභ අරගෙන තියෙනවා. අන්න ඒ කතාබහකට සහභාගී වෙච්ච ව්‍යාපාරිකයන්ට රජය නැවත වතාවක් මේ ජූනි මාසේ 9 වෙනිදා අලුතෙනුත් ප්‍රතිලාභ ප්‍රමාණයක් යොමු කරලා ලබා දෙන්නට සූදානම් කරලා තියෙනවා.